ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම ආශ්‍රසම නිවුස් YouTube නාලිකාවට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ආශ්‍රසම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අධීරයේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අය දුම්පත් බාර දීලා ඒ වගේම ගෙදර සමීක්ෂණ කටයුතු අවසන් කරලා ඉන්න ප්‍රතිලාභීන්ට සුභාරංචියක් තමයි අද ආශ්‍රසම නිවුස් තුලින් අපි කියන්න හදන්නේ. මේ වෙද්දී ආශ්‍රසම දෙවන අධීර සඳහා තෝරාගත් ප්‍රතිලාභීන් කවුද කියන එක IWMS පද්ධතිය හරහා ඔන්ලයින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට ඔබට ඔබගේ ID නම්බර් එක හරි එහෙම නැත්නම් QR අංකය ඇතුළත් කරලා ඔබව තේරිලා තියෙන්නේ මොන කැටගරි එකටද කියන එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ආශ්‍රසම දෙවන අධීරයේ කැටගරි 3ක් පමණයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සංක්‍රාන්තික කියන කාණ්ඩය දෙවන අධීරයේදී ආශ්‍රසම දීමනාවලින් ඉවත් කිරීමක් කරලා තියෙනවා. ඒ අනුව කාණ්ඩ 3ක් යටතේ පමණයි ප්‍රතිලාභ ගෙවීම සිදු කරන්නේ. අපි දැන් බලමු කොහොමද ඔයාගේ නම සිලෙක්ට් වෙලාද කියලා බලාගන්නේ. මේකට ඔයා වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙන්න මේ විදියට ඇඩ්‍රස් බාර් එකේ https://iwms.wbb.gov.lk/ ඊට පස්සේ household/ search කියලා ටයිප් කරලා ඉස්සරහට යන්න. ඒ විදිහට ඉස්සරහට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ IWMS system social register 2022 කියලා මේ විදිහට ඕපන් වෙනවා. එතනින් ඔයාට ජාතික හැඳුනුම්පත් අංකයෙන් වගේම ඔයාගේ QR අංකයෙන් ඔයා තේරිලාද කියන එක බලා ගන්න පුළුවන්. මුලින්ම බලමු ID අංකයෙන් අපි කොහොමද ඔයාව තේරිලාද කියලා බලාගන්නේ. මෙන්න මෙතෙන්ට ඔයාගේ ID නම්බර් එක ඇතුළත් කරලා මෙතන search register කියන එක දෙන්න. ඒ දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ දිස්ත්‍රික්කය, ග්‍රාම නිලධාරී වසම, ඊට පස්සේ application reference, QR අංකය, ඊට පස්සේ application name, ඊට පස්සේ ඔයාගේ contact number එක ඔය දුරදුරු පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මෙතන යටින් පෙන්නනවා selected category කියන එක යටතේ ඔයාව සිලෙක්ට් වෙලා තියෙන කැටගරි එක මෙතන තියෙන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම මොනවා හරි නැත්නම් මෙතන එන්නේ කියලා තිබුණොත් ඔබ දෙවන අධීරයේ ප්‍රතිලාභ ලබන්න සුදුසෙක් වෙන්නේ නැහැ. ඊට පස්සේ බලමු අපි QR අංකයෙන් බලන්නේ කොහොමද කියලා. මෙතෙන්දි QR HH අංකය කියන එක ඔයාගේ QR කෝඩ් එකේ තියෙන H අකුරු දෙක නැතුව මෙන්න තෙන්ට ඔයාගේ ඒ අංක ටික ඇතුළත් කරලා search register දුන්නත් මේ විදිහට ඔබට බලා ගන්න පුළුවන් ඔබගේ නම සිලෙක්ට් වෙලාද කියන එක දෙවන අධීරයේ ප්‍රතිලාභ ලබන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ නම සිලෙක්ට් වෙලාද කියලා බලන්න තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ආශ්‍රසම සම්බන්ධ අලුත්ම තොරතුරු හරියටම දැනගන්න ආශ්‍රසම නිවුස් YouTube නාලිකාව අදම subscribe කරලා එකතු වෙන්න. අලුත් වීඩියෝවක් බාපු සැනින් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා notification on කරලා තියාගන්න.